දෙව්ලොව උපතක් කියන්නේ හරිම පුදුම දෙයක්. එහෙ අපේ ලෝකෙ වගේ මව්කුසක දරුවෝ පිළිසිඳ ගන්නෙ නැහැ. බුදුදහමේ මේක හඳුන්වන්නේ ඕපපාතික උපතක් කියලයි. ඒ කියන්නේ කෙනෙක් මියගිය සැනින් දෙව්ලොව පහළ වෙන්නේ අවුරුදු 16 හෝ 20 තරුණයෙක් හෝ තරුණියක් විදිහටයි. උපදින මොහොතේම ඔවුන්ගේ ඇඟේ දිව්‍යමය ඇඳුම් පැළඳුම් පවා තියෙනවා. දිව්‍ය භෝජන. දෙවිවරුන්ට අපේ ලෝකෙ වගේ ආහාර උයන්න අවශ්‍ය නැහැ. ඔවුන් අනුභව කරන්නේ සුදා භෝජන කියලා හඳුන්වන ඊටමත් ප්‍රණීත ආහාර වර්ගයක්. මේවායේ තියෙන විශේෂත්වය තමයි ඒවා සම්පූර්ණයෙන්ම ශරීරයට උරා ගැනීම. ඒ නිසා දෙවිවරුන්ට මල මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ගේ ශරීර හැමතිස්සෙම පිරිසිදුවයි තියෙන්නේ. කාලයේ පුදුම සහගත වෙනස. ඔබ දන්නවද? දෙව්ලොව කාලයේ ගෙවෙන්නේ ඊටමත් හිමින්. උදාහරණයකට තවතිසා දිව්‍ය ලෝකයේ එක දවසක් කියන්නේ අපේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක්. හිතන්න අපි අවුරුදු 100ක් ජීවත් වෙලා මැරෙනකොට ඒ දෙවිවරුන්ට ඒක එක දවසක වැඩක් විතරයි. දිව්‍ය මාලිගා. දෙවිවරුන් ජීවත් වෙන්නේ තමන් කරපු පිනේ හැටියට ලැබෙන අතිශය අලංකාර විමානවලයි. මේ මාලිගා රත්තරන්, රිදී සහ වටිනා මැණික් වර්ග වලින් නිර්මාණය වෙලා තියෙනවා. සමහර විමාන අහසේ පාවමින් තියෙන අතර ඒවායේ කිසිම කුණු කසලක් හෝ අපිරිසිදු බවක් ඇත්තේම නැහැ. හැමතැනම දිව්‍යමය සුවඳ විහිදෙනවා. ලෙඩ රෝග නැති ලෝකයක්. දෙව්ලොව කිසිම දෙවියෙක් කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. අපේ ලෝකෙ වගේ උණ, හෙම්බිරිස්සාව හෝ වෙනත් කිසිම ශාරීරික වේදනාවක් ඔවුන්ට නැහැ. උපන් මොහොතේ ඉඳලා මිය යන මොහොත වෙනකම්ම දෙවිවරුන් ඊටමත් තරුණ පෙනුමින් සහ ශක්තිමත්ව ජීවත් වෙනවා. ආලෝකවත් ශරීර. දෙවිවරුන්ට අපිට වගේ රාත්‍රියක් කියලා දෙයක් නැහැ. මොකද ඔවුන්ගේ ශරීර වලින්ම විශාල ආලෝකයක් නිතරම විහිදෙනවා. ඉරහඳ නැතත් දෙවිවරුන්ගේ මේ දිව්‍යමය ආලෝකයෙන් මුළු දිව්‍ය ලෝකයම හැම වෙලෙම ඒකාකාරී ලෙස බැබලෙමින් පවතිනවා. දිව්‍ය සලු සහ ආභරණ. දෙවියන්ගේ ඇඳුම් නිර්මාණය වෙන්නේ නූල් වලින් නෙවෙයි. ආලෝකයෙන් සහ ඔවුන්ගේ පිනෙන්. මේ දිව්‍ය සලු කිසිම දවසක පරණ වෙන්නේ නැහැ. කිලිටි වෙන්නෙත් නැහැ. සමහර දෙවිවරුන්ට තමන්ගේ සිතුවිල්ලෙන් විතරක් තමන්ට ඕනෑ කරන ඕනෑම අලංකාර ඇඳුමක් හෝ ආභරණයක් එක මොහොතකින් මවා ගන්න පුළුවන්. දෙව්ලොව යන්නේ කවුද? දෙව්ලොව යන්න නම් සල්ලි හෝ බලය වැඩක් නැහැ. ඒකට ඕනේ පින විතරයි. විශේෂයෙන්ම බුදුදහමේ දේව ධර්ම විදිහට හඳුන්වන හිරි ඔතප් කියන ගුණාංග දෙක තියෙන්නම ඕනේ. ඒ කියන්නේ පව් කරන්න තියෙන ලැජ්ජාව සහ බයයි. මව්පියන්ට සැලකීම සහ කරුණාවන්ත සිතුවිලි තමයි දෙව්ලොවට යන වීසා එක වෙන්නේ. මරණයේ පෙරනිමිති. දෙවිවරුන් සදාකාලික නැහැ. ඔවුන්ගේ පින ඉවර වුණාම ඔවුන් ඒ ලෝකයෙන් චුත වෙනවා. මිය යන්න කලින් දෙවියෙකුට පෙරනිමිති 5ක් පේනවා. ඇඟේ තිබ්බ මල් මාලා පර වෙනවා. දිව්‍ය සලු කිලිටි වෙනවා. කිහිලි වලින් දාඩිය දානවා. ශරීරයේ පැහැය අඩු වෙනවා සහ තමන්ගේ ආසනය ගැන කලකිරීමක් ඇති වෙනවා. දෙවිවරුන්ගේ පන්දි භේදය. දෙව්ලොව හැමෝම එක සමාන නැහැ. පිනේ හැටියට එහි විවිධ මට්ටම් තියෙනවා. ඊටමත් බලවත් සහ ආලෝකවත් දෙවිවරුන්ව මහේසක්ක දෙවිවරු කියලත්, පින සහ ආලෝකයේ අඩු දෙවිවරුන්ව අප්පේසක්ක දෙවිවරු කියලත් හඳුන්වනවා. ඔවුන්ට ලැබෙන සැප සම්පත් තීරණය වෙන්නේ ඔවුන් කරපු පිනේ ප්‍රමාණය අනුවයි. මනුස්ස ලෝකයේ ගඳ. ඔබ දන්නවාද දෙවිවරු ඇයි නිතරම මනුස්ස ලෝකයට එන්න අකමැති කියලා? බුදුදහමේ සඳහන් වෙන්නේ මනුස්ස ලෝකයේ තියෙන අශුද්ධ ගන්ධය යොදුන් 100 ගණනක් ඈතට දෙවියන්ට දැනෙනවා කියලා. ඒ ගඳ ඔවුන්ට හරිම අප්‍රසන්නයි. දෙවිවරු අපේ ලෝකයට එන්නේ සිල්වත්, ගුණවත් අය ඉන්න තැන්වලට සහ ධර්මයේ ඇසෙන තැන්වලට විතරයි. දිව්‍ය උයන, නන්දන උයන. තවතිසා දිව්‍ය ලෝකයේ තියෙන නන්දන උයන ගැන ඔබ අසා ඇති. මේක හිතාගන්න බැරි තරම් ලස්සන මල් සහ ගස්වලින් පිරුණු අති රමණීය තැනක්. ඒ උයනේ තියෙන පොකුණුවල වතුර ස්ෆටික වගේ පිරිසිදුයි. දෙවිවරුන්ගේ ප්‍රධානම විනෝදාංශය තමයි මේ වගේ දිව්‍ය උයන්වල සක්මන් කරමින් සතුටු වීම. පෝය දින නිරීක්ෂණය. සෑම පෝය දවසකම 4 වරම් දෙවිවරුන්ගේ දූතයෝ මනුස්ස ලෝකයට එනවා. ඔවුන් බලන්නේ කවුද මව්පියන්ට සලකන්නේ, කවුද සිල් රකින්නේ කියලා. මේ අයගේ නම් ලැස්තුවක් හදලා තවතිසා දිව්‍ය ලෝකේ සුදම්මා සභාවට ඉදිරිපත් කරනවා. මිනිස්සු පින් කරනවා දැක්කම දෙවිවරු හුඟක් සතුටු වෙනවා. දෙවිවරුන්ගේ වේගය.
දෙවිවරුන්ට එක තැනක ඉඳන් තව තැනකට යන්න ගත වෙන්නේ ඇසිපිය හෙළන සැනක් වැනි සුළු කාලයක්. තමන්ගේ සිතුවිල්ල මෙහෙවන වේගයෙන්ම ඔවුන්ට ඕනෑම ලෝකයකට ගමන් කරන්න පුරුවන්. ඔවුන්ට පියාපත් අවශ්‍ය නැහැ. සිතේ බලින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දිව්‍ය sannivedanය. දෙවිවරුන්ගේ sannivedanය හරිම සියුම්. ඔවුන්ට දිව්‍ය කන තියෙන නිසා ඊටාම ඈතින් එන ශබ්ද පවා පැහැදිලිව හෙනවා. ඒ වගේම එකිනෙකාගේ සිතුවිලි කියවන්නත් වචන භාවිතා කරන්නේ නැතුව අදහස් හුවමාරු කරගන්නත් සමහර දෙවිවරුන්ට සුවිශේෂී හැකියාවන් තියෙනවා. සැපය නිසා ඇතිවන අනතුර. දෙව්ලොව තියෙන ලොකුම අවාසිය තමයි ප්‍රමාදය. එහි හැමදේම සැපවත් නිසාත් දුකක් ඇත්තේම නැති නිසාත් දෙවිවරුන්ට Tamanගේ මරණය ගැන අමතක වෙනවා. ඔවුන් ධර්මයේ පුරුදු කරන්න උනන්දු වෙන්නේ නැතුව සැප විඳින්මින් ඉන්න ගිහින් පින ඉවර කරගන්නවා. ඒක හරියට බැංකුවේ තියෙන සල්ලි ආයෙත් තැන්පත් කරන්නේ නැතුව දිගටම වියදම් කරනවා වගේ වැඩක්. මනුස්ස ලෝකයේ වටිනාකම. අපි දෙව්ලොව යන්න කැමති වුණාට දෙවිවරු මනුස්ස ලෝකයට එන්න හුඟක් කැමතියි. මොකද බුදුවරයෙක් පහළ වෙන්නේ මනුස්ස ලෝකේ නිසා. ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වෙන්න හොඳම තැන මනුස්ස ලෝකයේ බව දෙවිවරු හොඳින්ම දන්නවා. ඒ නිසා ඔවුන් අපේ ලෝකය දකින්නේ උතුම්ම පින්බිමක් විදිහටයි. පින ඉවර වූ පසු දෙව්ලොව ඉඳලා පින ඉවර වෙලා චුත වෙන දෙවියෙක් ඊළඟට කොහේ උපදීද? ඒක තීරණය වෙන්නේ ඔහු කලින් කරපු කර්ම මතයි. පිනක් මතක් වුණොත් ආයෙත් හොඳ තැනක උපදින්න පුරුවන්. හැබැයි දිව්‍ය සැපයටම ඇලිලා පින විතරක් ඉවර කරගත්තොත් සතර අපායට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දෙව්ලොව සැපයත් සදාකාලික නැහැ. අවසාන වශයෙන් දෙව්ලොව කොයිතරම් සැපවත් වුණත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හැමදේම අනිත්‍යයි කියලා. සැබෑ සැනසීම තියෙන්නේ දෙව්ලොව සැපයට වඩා මේ සංසාර දුකෙන් නිදහස් වෙන නිවන තුලයි. දිව්‍ය ලෝකයට යන්න පින් කරන ගමන්ම උතුම් නිවන් මඟ සොයා යාමට අපි හැමෝම උත්සාහ කරමු.